හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් වෙනදා වගේම අදත් මගේ channel එකට ඔයාලා හැමෝම හරි ආදරෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එක ස්ටඩි ප්ලෑන් එකක් ගැන. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මම ඔයාලට පෙන්වන්න ඕන නිසා මම ඔයාලගේ ස්ටඩි ප්ලෑන් එක මෙන්න මේ විදිහට හදාගත්තා. ඔයාලට සතිය දවස් 5 මෙන්න මේ විදිහට බෙදා ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ස්කූල් ටයිම් එක තියෙනවා. මෙන්න මේ වගේ ස්කූල් ටයිම් එක උදේ 7:00ත් 1:00ත් අතර. සතිය දවස් 5ම ස්කූලේ නෑනේ දැන්. බදාදාට නිවාඩු. එතකොට බදාදා ෆ්‍රී. දවසම ෆ්‍රී තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොන හරි ක්ලාස් මොන හරි තියෙන්නත් පුළුවන්. සෙනසුරාදා ඉරිදාත් අපි ෆ්‍රී දවස් විදිහට තමයි ගණන් ගන්නෙ. එතකොට ඔයා ඉරිදාට දහම් පාසල් යනවා නම් මම ඒ වෙලාව තමයි මෙතන 7:00ත් 12ත් අතර දාලා තියෙන්නේ. ඒක ඔයාට අනුව වෙනස් වෙනවා. ඔයා සමහර විට දහම් පාසල් යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් O level ලියන කට්ටිය නම් යනවා අඩුයි. ඊට පස්සේ ඊළඟ පියවරේදී ක්ලාස් ටයිම් එක. ඒ කියන්නේ ඔයාට සතිය දවස් 5ට ක්ලාස් තියෙනවා නම් මොන හරි අමතර පන්ති තියෙනවනේ සාමාන්‍යයෙන්. මම උදාහරණයක් විදිහට දාලා තියෙනවා සඳුදාට ඉස්කෝලේ ඇරිලා ඉවර වෙලා ඔයාලා මොකක් හරි ක්ලාස් එකකට යනවා. මෙන්න මම මේ උදාහරණෙට ගන්නෙ. ඔයාට තියෙන ක්ලාස් දවස් වෙනස් වෙනවා. ඔයාට තියෙන විෂයන් වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව ඔයා ක්ලාස් ටයිම් එක ඒ දවසට මෙන්න මේ විදිහට දාගන්න. එතකොට මේ එක්සැම්පල් එකක් විදිහට මම මේ දාලා තියෙන්නේ උදාහරණයක් විදිහට. ඔය ඉස්කෝලේ ඇරිලා හවස 2ත් 4ත් අතර ඔයාට මැත්ස් ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ ගණිතය පන්තියක්. ඔයා ඒ විදිහට ඔයාගේ ක්ලාස් ටයිම් එක දවස් 7ටම තියෙන ක්ලාසස් මොනවාද කියලා මෙන්න මේ තීරුවේ ඒ වෙලාවත් එක්ක විෂයත් එක්ක දාගෙන යන්න. තුන්වෙනි පියවර. ඔයාට තුන්වෙනි පියවරේදී තියෙන්නේ දැන් ඔයාගේ වැඩ ටික වෙන ටයිම් එක ඔක්කොම දැන් දන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ ෆ්‍රී ටයිම් එක. ඔයා දවසට කොච්චර වෙලාවක් ෆ්‍රීද? දැන් මම උදාහරණයක් විදිහට ඔයාලට දාලා තියෙනවා. පේනවා නේද? සඳුදා. ඉතින් සඳුදාට ඔයා ඉස්කෝලෙත් ගිහිල්ලා, ක්ලාසුත් ගිහිල්ලා, ඊට පස්සේ ඔයාට ෆ්‍රී ටයිම් එක හවස 6 ඉඳන් රෑ 9 වෙනකන් කියලා හිතමුකෝ. එතකොට පැය 3ක් තියෙනවා. අන්න ඒ වගේ ඔයාට දාන්න තියෙන්නේ මේ දවස් 7ෙම. ඔයාගේ ෆ්‍රී ටයිම් එක ඔන්න ඔය විදිහට දාගෙන යන්න තියෙන්නේ. තවත් උදාහරණයක් මම අරන් තියෙනවා බදාදාට. බදාදා වලට නිවාඩු දවසක් දැන්. ඉතින් ඔයාට උදේ මොකක් හරි ක්ලාස් එකක් තිබ්බා. මම ඒක දාලා තියෙන්නේ සයන්ස් ක්ලාස් එකක් කියලා. ඒ කියන්නේ විද්‍යාව. එතකොට ඒ ටයිම් එක අර ඔයා 8 ඉඳන් 12 වෙනකන් ක්ලාස් එකට ගියා නම් ඊට පස්සේ ආයේ 2 ඉඳන් කියලා මම දාලා තියෙන්නේ. මොකද ෆිසිකල් ක්ලාස් නම් යන්නේ ගිහිල්ලා ඉන්න වෙලාවක් යනවා. ඒ ඇවිල්ලා මහන්සියට ආයෙ ආපහු ඒ ගමන්ම වල වැඩ පටන් ගන්න නෑ කොහොමවත්. ඒක හින්දා තමයි එතන පැය 2ක් මම ඉතුරු කරලා හවස 2 ඉඳන් හවස 6 වෙනකම් පැය 4කුත් ඊට පස්සේ පැයක් තව ඉතුරු කරලා ඔයාලා හවසට ඉතින් තියෙන වැඩ ටිකක් මොනවා හරි කරගෙන ෆ්‍රී එකේ චුට්ටක් ඉන්නත් එපා. ඉතින් එතන පැයක් ඉතුරු කරලා ආයෙ 7 ඉඳන් රෑ 10 වෙනකම් පැය 3ක් දාලා තියෙනවා. ඒ වගේ ඔයාට අනුව ඔයාගේ ෆ්‍රී ටයිම් එක ඔන්න ඔය විදිහට බෙදා ගන්න. දවස් 7ටම. මම 7ෙම දාලා නැහැ ඔයාලට උදාහරණයක් විදිහට විතරක් අරන් එන හින්දා. දැන් අපි යමු අපේ දෙවෙනි අදියරට. දැන් අපි මුලින්ම හදාගත්තානේ අපේ ෆ්‍රී ටයිම් එක මොකක්ද කියලා. අපි දන්නවා දැන් දවසට කොච්චර වෙලාවක් අපි ෆ්‍රීද කියලා. මේ විදිහට දවස් 7ටම ඔයා මේ වගේ පුංචි කොටු 7ක් වෙන් කරගන්න. මෙතන 6යි තියෙන්නේ. ඔයා 7ක් වෙන් කරගන්න. ඊට පස්සේ මම ওই පුංචි ස්ටිකි නෝට්ස් වගේක් තියෙනවා. ඒ වගේ කොලයක් අලව ගත්තා. දැන් ඔයාට මම වෙන් කරලා දෙනවා සතියේ දවස් 7ට විෂයන් ටික ඔක්කොම බැලන්ස් වෙන විදිහට. ඉතින් ඔන්න පළවෙනියට සඳුදා. සඳුදා මම මෙතන දාලා තියෙනවා මම ඔය හදපු ටයිම් ටේබල් එකට අනුව හවස 6 ඉඳන් රෑ 8 වෙනකන් ගණිතයට. සඳුදා දවස අපි ගණිතයට වැඩි අවධානයක් දෙන්න ඕනි. ඊට පස්සේ 8:10 ඉඳන් 9:10 වෙනකන් ඉංග්‍රීසි ග්‍රැමර් මොනවා හරි ඒ වගේ දෙයක් ඉංග්‍රීසි වලත් බලා ගන්න.
ඊට පස්සේ දැන් ඔයාලට ඉස්කෝලේ වැඩ දෙනවනේ. ගෙදර ඉඳන් කරන් එන්න කියලා. අන්න ඒ වගේ දේවල් වලට ඉතුරු වෙලාව වෙන් කරගන්න. ඊට පස්සේ අඟහරුවාදා දවස. අඟහරුවාදා දවස අපි වැඩි අවධානයක් දෙන්නේ විද්‍යාව විෂයට. ඉතින් ඔයාට ෆ්‍රී ටයිම් එක හදාගත්ත විදිහට ඔයාගේ ෆ්‍රී ටයිම් එකේ මම දාලා තියෙන විදිහ නම් හවස 2:30 4:30 අතර විද්‍යාව පාඩම් කරනවා. ඊට පස්සේ 5:30 7:30 අතර සිංහල කරනවා. ඒ කියන්නේ සිංහල පාඩමක් කියව ගන්න පුළුවන්, ෂෝට් නෝට් එකක් හදා ගන්න පුළුවන්, ඒ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා ඉස්කෝලේ හෝම්වර්ක් මොන හරි තියෙනවා නම් ඒ දේවල් කරගන්න. එහෙම නැත්නම් ඔයා ඒ ටයිම් එකත් වෙනත් විෂයකට යොදා ගන්න පුළුවන්. හරිද? ඊළඟට අපි බදාදා දවසට යමු. ඉතින් ඔන්න ඒ දවසේ අපි සඳුදා කරපු ගණන් වලින් මොන හරි ගණන් ටිකක් හදනවා. හවස 2ත් 6ත් අතර. ඊට පස්සේ හවස 7 ඉඳන් 8:30 වෙනකන් ඉතිහාසයේ පාඩමක් කියව ගන්නවා. 8:30 ඉඳන් 10 වෙනකම් භූගෝලය කාණ්ඩ විෂයන් තියෙනවනේ. ඔයාට අදාළ කාණ්ඩ විෂය ඔයා ඒකට අදාළ දෙයක් කරනවා. මොකද සතියට ගණන් කියන්නේ ගණිතයයි විද්‍යාව වගේ හර විෂයන් වල දවස් දෙකක්වත් යොදා ගන්න ඕනි. බ්‍රහස්පතින්දා දවස. ඉතින් බ්‍රහස්පතින්දා දවසේ හවස 2:30 4:30 අතර අපි විද්‍යාව පාඩම බලා ගන්නවා. අපි අඟහරුවාදා දවසෙත් විද්‍යාව කරා, බ්‍රහස්පතින්දාටත් අපි කරනවා. ඊට පස්සේ 5:30 7:30 අතර ඔයාලගේ සෞන්දර්ය විෂයන් වලට අදාළ ඔයා කරන විෂය පාඩම් කරනවා. පැය භාගයක බ්‍රේක් එකක් තියලා 8 ඉඳලා 10 වෙනකන් පුත ධර්මයේ පාඩමක් කියව ගන්නවා. සිකුරාදා දවස. හවස 2:30 4:30 අතර සෞඛ්‍ය ICT වගේ ඔයාලගේ ඊළඟ කාණ්ඩ විෂය ඔයා කරන විෂයට අදාළ එක පාඩම් කරනවා. 5:30 7:30 අතර ඉංග්‍රීසි ග්‍රැමර් ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ එතනත් විනාඩි 30ක බ්‍රේක් එකක් තියෙනවා. ඊට පස්සේ 8 ඉඳන් රෑ 10 වෙනකන් සිංහල පාඩමක් කරනවා. සාහිත්‍ය, විචාර වගේ දේවල්, කවි පන්ති තියෙනවා. ඒ වගේ දේවල් ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට සතියේ දවස් 5 අපි ගෙවලා ඉවර කරනවා. දැන් අපිට තියෙන්නේ සෙනසුරාදා ඉරිදා. අපි සෙනසුරාදා දවසේ කරන්නේ ගණිතයේ පාස් පේපර්ස් හදනවා. විද්‍යාව ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. ප්‍රශ්නයක් දෙකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දුර්වල විෂයන් තියෙනවානේ. එක එකනාට දුර්වල විෂයන් වෙනස්. ඉතින් ඔයා දුර්වල විෂයන් වලට වැඩි අවධානයක් සෙනසුරාදා දවසේ දෙන්න. ඊට පස්සේ ඉරිදා දවස. ඉරිදා දවසේ ඔයා දහම් පාසල් යනවා නම් ඒ ටයිම් එක වෙන් කරලා, එහෙම යන්නේ නැත්නම් ඔයා ඒ ටයිම් එකත් ඇඩ් කරලා ඔයාට සතිය පාඩම් කරපු දේවල් ආයෙම බලන්න පුළුවන්. වැරදි හදාගන්න, අඩුපාඩු හදාගන්න, මොනවා හරි නෝට් වගේක් කම්ප්ලීට් නැත්නම් ඒ දේවල් හදාගන්න, මොඩල් පේපර් එකක් කරන්න, ඒ වගේ අන්න ඒ විදිහට ඔයාට ඉරිදා දවස වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ ස්ටඩි ප්ලෑන් එකට වැඩ කරොත් ඔයාගේ සතිය ඇතුළත ඔයාගේ විෂයන් ඔක්කොම වගේ කවර් වෙනවා. ඉතින් අපි එක සතියක් වැඩ කරලා බලමු. අනිවාර්යෙන්ම ඔයා මේ ස්ටඩි ප්ලෑන් එක මේ එන සඳුදා ඉඳන් පටන් ගන්න. අපි බලමු සතිය අන්තිම දවසේ ඔයාගේ කමෙන්ට් එක කොහොම තියෙයිද කියලා. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. එහෙනම් මම අදට ගිහින් එන්න. අදගෙන ආපු වීඩියෝ එකට මගේ මේ ප්ලෑන් එකට ඔයාලට වැඩ කරන්න හිතුණාද නැද්ද කියලා පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා.